කොහමද ඔයාලට ඔන්න ඉතින් මගේ බ්ලොග් channel YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අන්න ඉතින් ඔය තියෙන අපේ පුංචි විල තමයි. මේ දවස්වල මම ඒක පිපෙන්නේ නිල්මානෙල. ඉතින් මලක් පිපුණාම ඉතින් හැමදාම කරන්නේ හවසට බුදුබහන් පූජා කරන එක. දැන් ඒක නිකන් පුරුද්දකට ගිහිල්ලා වගේ. හරි සතුටුයි. ඉතින් ගෙදර විලක් තියෙද්දි ඒකේ මලක් පිපුණාම තව තියෙනවා විල එක වර්ගවල නෙමෙයිම. ඔන්න ඉතින් තේම දෝසෙ කෑවා. ඔය තියෙන්නේ දෝසෙ නම් ගෙනල්ලා කාපා ගෙදර හදපුවා නෙවෙයි. රසයි තිබුණා සුදු සම්බෝලයක්. ඒක නම් රසයි. අයිත් එක නම් ඒ තරම් හිතට ඇල්ලුවේ නැහැ. දෝසෙ නම් රසයි. කෑවයි. ඔයාලට ඩයට් ප්ලෑන් එකක් ඕන කමෙන්ට් එකක් දාන්න. හරිම සාර්ථක මාසෙකින් වගේ සාමාන්‍යයෙන් ගොඩක් බර අඩු කරගන්න පුළුවන් ඩයට් ප්ලෑන් එකක් මම කරන්නම් channel එකේ වීඩියෝ එකක්. අන්න ඉතින් මේ දවස්වල ඔය තියෙන්නේ අපේ දඹුල වගාව. දඹුල හිටවල තියෙන්නේ. හැබැයි ඉතින් කියන්නේ මාර්ම සතුටුයි. අපි දවස් 6කට විතර පාරක් චූටි ටිකක් හරහා ඉතින් ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. ඉතින් ගෙදර වගා කරලා ඒවා ඉතින් ගෙදර පරිභෝජනයටම ගන්නවා කියන්නේ ඊට වඩා අය නම් දන්නවා. ඉතින් මනස නිදහස් වෙන්නත් ඒක ගොඩක් ලොකු දෙයක්. ඒ වගේම ප්‍රශ්න වල ඉන්න අය, දුකින් ඉන්න අය යාලට ලොකු දෙයක්. ඔන්න මේ තියෙන්නේ මං කාලෙක ඉඳන් බලන් ඉඳියා මිනි බ්ලෙන්ඩර් එකක් ගන්න. අපේ ගෙදර තියෙන ලොකු එකක් ගන්න. මේක කරන්ට් එකට ප්ලග් කරන්න උස්සන් යන්න බැරි හින්දා මම ඕඩර් කරා. ඇත්තටම හොඳයි. මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්කෝ මේකෙන් ජූස් හදලා. ඇත්තටම රසයි. හදාගන්න පුළුවන් හරිම easy. හරිම පහසු විදියට හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. quality product එක නම් ඇත්තටම මේ හොඳයි. මම හුඟ කාලයක් බලන් ඉඳලා තමයි ඕඩර් කරේ. හම්බුන්නේ හොඳ තැනක්. අන්න ඉතින් ඊට පස්සේ හවස් වෙලා වගේ අපේ අම්මා ගෙදර උඹ ටිකක් පිප්පුණා. ඔන්න ඔය කන්න නැද්ද කියලා අහලා මේ අම්මා ඊට පස්සේ සුද්ධ කරලා සැලඩ් එකක් වගේ අම්බා ටික හදලා දුන්නා. අපිට තියෙන ඉතින් කන්න විතරයි. ගොඩක් තිබුණා. හොඳ රසට හැබැයි තිබුණා. වැස්ස දවසකදී කොහෙද ඇද්දුවේ? ඒ නිසා අර සැරහින්දා හොඳට ගම්බිරිස්සෙම දාලා හදපෙන්න කැප්. ඔන්න ඊට පස්සේ රැට අපි ගෙදරම කොත්තු හැදුවා. කොත්තු හැදුවා කියන්නේ අර කොත්තු පැකට් එකක් තියෙන කඩේ. ඒක ගෙනහල්ලා පහේ ටික දාලා හදන්න විතරයි තියෙන්නේ. රසයි ඉතින් ඒක නම් අර කඩෙන් හදලා දෙන කොත්තු වගේම තියෙනවා. අපිට තියෙන ඉතින් අර පහේ ටික දාලා හදාගන්න විතරයි. හරි රසයි. මං කිව්වා වගේ ඔයාලට ඩයට් ප්ලෑන් එකක් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඕන කෙනෙකුගේ බර අඩු කරගන්න පුළුවන් විදිහට මම ඩයට් ප්ලෑන් එකක් ගේන්නම්. එහෙනම් thank you for watching.